ఫైన్ ఓపెనింగ్ షాట్ కేస్. ఇప్పుడు కూడా మీరు నా దగ్గర నుంచి ఒక చాలా పెద్ద నిజాన్ని రాస్తుంది. ඔයාලා කවදා හරි ෆිල්ම් එකක් බලලා ඒක ඉවර වුණාට පස්සේ පුටුවෙන්ම නැගිට ගන්න බැඩුව ගල් ගහිලා ඉඳලා තිනවද? හුස්ම ගන්න තමතක වෙලා මොකද්ද මේ දැන් බැඩුවේ කියලා ඔළුව විකාර වෙලා ගිහින් තිනවද? අන්න ඒ වගේ අත්දැකීමක් ඔයාලට දෙන්න පුළුවන් ඔළුව විකාර කරවන හිතා ගන්නවත් බැරි විදිහේ කටා තියෙන සුපිරම සවුත් ඉන්ඩියන් ෆිල්ම් ලිස්ට් එකකට තමයි මම අද ඔයාලව අරගෙන යන්නේ. ඉතින් හැමෝටම ආයිබෝන්. ඔයාලව ආදරෙන් පිළිගන්නවා මූවි ෂිප් රීකැප් මගේ YouTube channel එකට. මම ගිය සතියේ ගෙන ආපු පළවෙනි මූවි රෙකමෙන්ඩේෂන් වීඩියෝ එකට ඔයාලගෙන් හම්බ වුණු සුපිරිම ප්‍රතිචාර වලට පස්සේ මෙන්න මම අරගෙන ආවා ඒකෙත් දෙවෙනි කොටස. ඉතින් මම දන්නවා තාමත් අඩුපාඩු ඇති. ඒ නිසා ඔයාලට හිතෙන ඕනම දෙයක් හොඳක් හරි නරකක් හරි කිසිම දෙයක් හිතන්නේ නැතුව පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඔයාලගේ කමෙන්ට් එක මට ලොකු හයියක්. ඒ වගේලම මට කියන්න මගේ channel එකේ කරන movie reviews recaps වලට අමතරව මේ වගේ recommendation videos දිගටම ඕනේද කියලා. මොකද ඉස්සරහට අපි ඔයාලා ගොඩක් ආස හිතෙන වෙනස්ම විදිහේ වැඩ ටිකක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මේ ගමනේ මුල ඉඳලම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉන්න අපි එකට ලොකු ගමනක් යමු. තව දෙයක්. අද මම මේ කියන ලිස්ට් එකේ තියලා ඕනම ෆිල්ම් එකක් ඔයාලට හොයාගන්න අමාරුයි නම් ඒ කියන්නේ බලන්න විදියක් ඕනේ නම් කරදර වෙන්න එපා. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා අපේ Facebook page එකට යන link එක. ඒ link එකෙන් page එකට ගිහින් ඔයාලට ඕන ෆිල්ම් එකේ නම අපිට message එකක් දාන්න. අපි ඔයාලට උදව් කරනවා. හරි. එහෙනම් තවත් කතා නැතුව අපි යමුද අද ලිස්ට් එකට. අංක 9 රොමාන්චම්. අපි මේ ලිස්ට් එක පටන් ගන්නේ 2023 අවුරුද්දේ ආපු සුපිරිම ෆිල්ම් එකකින්. මේක හොරර් සහ කොමඩි කියන ජොන්ර් දෙක නියමටම කලවම් කරපු එකක්. කතාවේ ඉන්නේ හයිදරාබාද් වල එකට නතර වෙලා ඉන්න යාළුවෝ 7 දෙනෙක්. හැබැයි කතාවට ලොකුම ට්විස්ට් එක එන්නේ මේ යාළුවන්ගෙන් එක්කෙනෙක් ඌජා බෝඩ් ගේම් එකක් ගැන කියන තැන ඉඳන්. මේකෙන් පුළුවන්ලු ආත්මයන් ගෙන්නලා එයාලගෙන් ඕන දෙයක් අහගන්න. මුලදී කට්ටියම මේක වීලුවට ගත්තට පස්සේ යාලා මේ සෙල්ලම කරන්න පටන් ගන්නවා. එතනින් පස්සේ සිද්ධ වෙන භයානක දේවල් නිසා මේ හැමෝම හොඳටම බය වෙලා ඒ ගෙදරින් පැනලා යන්න උත්සාහ කරනවා. හැබැයි ෆිල්ම් එක ඉවර වුණාට පස්සේ තමයි මටත් ලොකුම ෂොක් එකක් වැදුනේ. ඒ තමයි මේ ෆිල්ම් එකේ කතාව පදනම් වෙලා තියෙන්නේ ඇත්තටම සිද්ධ වෙච්ච සිදුවීමක් පාදක කරගෙන කියන එක දැනගත්තම. ඇත්තටම මේ වගේ දේවල් ලෝකෙ වෙලා තියෙනවද? කතාව ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්න ඕන නම් ඔයාලට මේ ෆිල්ම් එක ජියෝ සිනමා සහ හොට්ස්ටාර් වලින් බලන්න පුළුවන්. අංක 8 පෝර්ටෝ හිල්. හරි, ඊළඟට තියෙන්නේ 2023 අවුරුද්දේ ආපු මගේ ඔළුව සම්පූර්ණයෙන් මවුල් කරලා දාපු සස්පෙන්ස් සහ ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකක්. මේක බලලා ඉවර වුණාම ඔයාලටත් හිතෙයි අම්මෝ මේ වගේ දේවල් ඇත්තටම වෙනවද කියලා. හිතන්නකෝ ඔයාලා පොලිසියට අලුතෙන්ම බැඳුණු පොතේ දැනුම විතරක් තියෙන ටිකක් බයගුළු කොල්ලෙක් කියලා. ඔයාලට පළවෙනිම කේස් එක විදියට හම්බෙනවා නගරේ එක දිගට ගෑනු ළමයිව අමානුෂික විදියට මරලා දාන සීරියල් කිලර් කෙනෙක්ව හොයන්න. ඒ මදිවට ඔයාලට පාර්ට්නර් විදියට හම්බ වෙන්නේ දෙපාර්තමේන්තුවේ ඉන්න සැරම කිසිම කෙනෙක් එක්ක වැඩ කරන්න බැරි හැමෝම මග අරින සීනියර් ඔෆිසර් කෙනෙක්ව. මෙන්න කතාවේ කුතුහලයා වැඩිම වෙන තැන. මේ සීනියර් ඔෆිසර් අපේ මේ අලුත් කොල්ලව අරගෙන යන්නේ පොලිස් පොත්වල නැති මිනිමරුවෙක් වගේම හිතන්න උගන්වන අමුතුම පාඩමකට. එයා කියනවා මිනිමරුවව අල්ලන්න නම් උඹත් මිනිමරුවෙක් වෙන්න ඕනේ, උගේ ඔළුව ඇතුළටම යන්න ඕනේ කියලා. මිනිමරුව එකින් එක ගුදුරු හොයාගෙන යද්දි මේ දෙන්න අතරේ තියෙන සීතල යුද්ධයත් එක්කම එයාලා ටික ටික මිනිමරුවගේ ඔළුව ඇතුළටම යන්න පටන් ගන්නවා. හැබැයි එයාලා හොයාගන්න ඇත්ත එයාලා හිතුවට වඩා ගොඩක් භයානකයි. මේ මිනිමරුන් පිටිපස්සේ තියෙන්නේ නිකන් සයිකෝ කෙනෙක්ගේ වැඩක් විතරක් නෙවෙයි කියලා එයාලට තේරෙනවා. ඒක ඊට වඩා ගොඩක් සංකීර්ණ හිතක කියවන කතාවක්. ඇත්තටම මිනිමරුවෙක්ව අල්ලන්න මිනිමරුවෙක් වගේම හිතන්න ඕනේද? අලුත් කොල්ලට මේ පීඩනේ දරා ගන්න පුළුවන් වෙයිද? නැත්තම් මේ සීනියර් ඔෆිසර් හිතන තරම් නරක කෙනෙක් නෙවෙයිද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න ඔයාලට පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක Amazon Prime Video හරහා බලන්න. මාව විශ්වාස කරන්න ඔයාලා කවදාවත් මේක බලපු එක ගැන පසුතැවෙන්න එකක් නෑ. අංක 7 Gangs of Godavari. හරි, ඊළඟට අපි යන්නේ 2024 අවුරුද්දේ ආපු රා රස්ටික් ඇක්ෂන් වලින් පිට් එකටම පුරවපු ෆිල්ම් එකකට. බලයට තියෙන කෑදරකම මිනිහෙක්ව තිරිසනෙක්ටත් වඩා අන්ත තැනකට ගෙනියන්න පුරුවන් කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ. කතාවේ ඉන්නේ රත්නම්. ගෝදාවරි ගංගියුරේ ජීවත් වෙන කිසිම දෙයක් නැති සාධාරණ චණ්ඩියෙක්. හැබැයි එයාට තියෙනවා ලොකු හීනයක්. ඒ තමයි හැමෝම එයාගේ නම කියද්දිත් බය වෙන සල්ලි බලය තියෙන මිනිස්සෙක් වෙන එක.
මේකට තියෙන එකම ෂෝට්කට් එක දේශපාලනය කියලා තේරුම් ගන්නවත් නම් ප්‍රදේශයේ ඉන්න ලොකු දේශපාලකයෙක්ගේ පක්ෂයකට රිංග ගන්නවා. හැබැයි මෙන්න කතාවේ කුතුහලය වැඩිම වෙන තැන. බලය කියන මද්‍රව්‍යයට ඇබ් බැලවෙනරත් නම් එයාට දේශපාලනයට එන්න අත දුන්න එයාගේම ලොක්කව පාවලා දීලා එයාගේ තැන උදර ගන්නවා. එතනින් එහාට එයාගේ ජීවිතය වෙන්නේ යුද පිටියක්. එක පැත්තකින් එයාට උඩින් ඉන්න එයා නිසා තමන්ගේ බලය නැති වෙයි කියලා බය වෙන දේශපාලකයෝ. අනික් පැත්තෙන් එයා පාගල උඩට ආපු එයාගෙන් පලිගන්න බලාගෙන ඉන්න පරණ හතුරෝ. මේ හැමදේම මැද්දේ එයාගේ ජීවිතයට එන ආදර කතාව නිසා හැමදේම තවත් සංකීර්ණ වෙනවා. තමන්ව වටකරගෙන ඉන්න මේ හතුරන්ගෙන් බේරෙන්න එයා පාවිච්චි කරන ක්‍රම මොනවද? මේ බලය වෙනුවෙන් එයාට මොනව නැති කරන්න වෙයිද? එයාගේ ආදරය, එයාගේ මනුස්සකම, බලය පාවාදීම අරු පලිගැනීම ගැන කියවෙන මේ කතාව ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මේකේ ඇක්ෂන් විතරක් නෙවෙයි හිතට වදින ලව් ස්ටෝරි එකකුයි තනින් තන hina යවන කොමඩි ටිකකුත් තියෙනවා. ඔයාලට මේ ෆිල්ම් එක Netflix සහ YouTube හරහා බලන්න පුළුවන්. අංක 6 ජැංගෝ. හරි ඊළඟට මම ඔයාලව අරගෙන යන්නේ ඔළුව විකාර කරන sci-fi thrill එකකට. මේක නම් සරලව ෆිල්ම් එකක් නෙවෙයි. කාලයත් එක්ක කරන මාරාන්තික සෙල්ලමක්. හිතන්න ඔයා හැමදාම උදේ ඇහැරෙන්ඩි ඔයාගේ ජීවිතයේ නපුරුම හීනය ආයමත් මුල ඉඳන් පටන් ගන්න කියලා දැනම. ඔයා කොච්චර උත්සාහ කරත් ඔයාට ඒ දවස් වෙනස් කරන්න බෑ. ඔයාගේ ආදරණීයම කෙනාව ඔයාගේ ඇස් ඉස්සරහම මරලා දානවා. ඊළඟ දවසේ ඔයා ඇහැරෙද්දි ආයමත් ඒ හැමදේම මුල ඉඳන් සිද්ධ වෙනවා. මේක තමයි ගෞතම්ගේ කතාව. ගෞතම් කියන්නේ දක්ෂ නියුරෝ සර්ජන් කෙනෙක්. විද්‍යාව ගැන මොලේ ගැන හැමදේම දන්න කෙනෙක්. හැබැයි දවසක් එයාට තේරෙනවා එයා යාගේ බිරිඳයි විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි ටයිම් ලූප් එකක හිර වෙලා කියලා. එකම දවස, එකම වෙලාව, එකම විදිහට එයාගේ බිරිඳව මරන්න දෙන අබිරහස් මිනිසෙක්. හැමදාම ගෞතම යාව බේර ගන්න අලුත් විදිහක් උත්සාහ කරනවා. හැබැයි හැමදාම අන්තිමට වෙන්නේ එකම දේ. හැබැයි මෙන්න කතාවේ ඔලුම විකාර වෙන තැන. ටිකෙන් ටික මේ දවස් ගෙවෙද්දි ගෞතම්ට දෙයක් තේරෙනවා මේ ටයිම් ලූප් එක අහඹු දෙයක් නෙවෙයි. මේක යාගේ අතීතයේ එයා කරපු දෙයකට ලැබෙන දඬුවමක් වෙන්න පුරුවන් කියලා. අර මිනිවරුවා නිකන් සයිකෝ කෙනෙක් නෙවෙයි. එයාගේ අතීතයත් එක්ක කෙලින්ම සම්බන්ධ කෙනෙක්. එතකොට ගෞතම්ට විසඳන්න තියෙන්නේ ප්‍රහේලිකා දෙකක්. එකක් තමයි මේ මිනිමරුවා කවුද සහ එයාව නවත්තන්නේ කොහොමද කියන එක. අනිත් එක තමයි තමන්ගේ අමතක වෙලා ගිය අතීතයේ තමන් කරපු වරද මොකද්ද කියන එක. එයාට තමන්ගේ අතීතයේ වරද නිවැරදි කරලා මේ කාල චක්‍රයෙන් ගැලවෙන්න පුළුවන් වේද? නැත්නම් හැමදාම තමන්ගේ ආදරණීය කෙනා මැරෙනව බලන් ඉන්න එයාට සිද්ධ වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න ඔයාලට මේ මයින්ඩ් බ්ලෝවිං ෆිල්ම් එක Prime Video සහ YouTube වලින් බලන්න පුළුවන්. අංක 5 මයිස්ට්‍රෝ. හරි ඊළඟට තියෙන්නේ මාව පුටුව අගටම ඇදලා ගත්ත එකම වෙලාවේ හිනාත් ගිහින් වයත් හිතන බ්ලැක් කොමඩි ත්‍රිලර් රෝලර් කෝස්ටර් රයිඩ් එකක්. මේක නම් පිස්සුවක්. කතාවේ ඉන්නේ අරුන්, සුපිරිම පියානෝ වාදකයෙක්. එයාගේ සංගීතයට කොච්චර පිස්සුද කියනවනම් එයාගේ S2 පේන්නේ නැහැ කියලා ලෝකෙටම බොරුවක් කියන්න අන්ධෙක් වගේ ජීවත් වෙනවා. මොකද එයා විශ්වාස කරනවා එහෙම වුණාම එයාගේ සංගීතයට තවත් අවධානය යොමු කරන්න පුළුවන් කියලා. දවසක් එයාට ප්‍රයිවට් පර්ෆෝමන්ස් එකකට යන්න වෙනවා පරණ සිනමා නළුවෙක්ගේ ගෙදරට. හිතන්න ඔයා පියානෝ එක ගහන්න පටන් ගන්නවා. ඒත් ඔයාගේ ඇස් ඉස්සරහම තියෙන්නේ අර නළුවගේ මල සිරුර. ඒත් ඔයාට කිසිම දෙයක් නොදැක්ක වගේ, කිසිම දෙයක් උනේ නෑ වගේ hina වෙලා පියානෝ එක ගහගෙන යන්න වෙනවා. මොකද ඔයා අන්ධෙක් නේ. ඔයාට කෑ ගහන්න බෑ, දුවන්න බෑ. මොකද එහෙම කළොත් ඔයාගේ බොරු අහු වෙනවා, ඔයාවත් ඉවරයක් කරලා දායි. හැබැයි මෙන්න කතාවේ නියම ගේම පටන් ගන්න තැන. මිනිමරුවෝ ඒ කියන්නේ අර නළු වගේ කපටි බිරිඳයි එයාගේ හොර මිනිහයි මුලදි හිතුවට අරුන් අන්ධයි කියලා එයාලට ටික ටික සැක හිතෙන්න පටන් ගන්නවා. එතනින් පස්සේ පටන් ගන්නේ පූසයි මීයයි අතරි වෙන මාරාන්තික සෙල්ලමක්. එයාලා අරුන් ඇත්තටම අන්ධද කියලා හොයන්න එක උගුල් අටවනවා. උතුරුන දේ එකක් හිතාමතාම එයාගේ ඇඟට හලනවා. එයාගේ ඉස්සරහට සල්ලි විසි කරනවා. මේ හැම දෙයක් ඉස්සරහම අරුන්ට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතේ බේරගන්න. මේ හැම උගුලකින්ම බේරිලා තමන් ඇත්තටම අන්ධයි කියලා ඔප්පු කරන්න. අන්ධෙක් වගේ රංගපාන කෙනෙක්ට තමන් අන්ධයි කියලා ඔප්පු කරන්න කොච්චර දුරක් යන්න පුළුවන්ද? කතාවේ අන්තිමට ඔයාලට හිතෙයි ඇත්තටම අන්ධ කවුද? ඇස් පේන කෙනාද? නැත්නම් ඇස් පේන්නේ නැති කෙනාද කියලා. මේ පිස්සු හැදෙන ගමන යන්න ඔයාලට පුළුවන් මේ ෆිල්ම් එක Netflix, Prime Video සහ YouTube වලින් බලලා. අංක 4 කුත්‍රම් තන්දනයි. හරි ලිස්ට් එකේ 4 වෙනි තැනට එන්නේ 2016 අවුරුද්දේ ආපු ඔයාලගේ හෘද සාක්ෂියටම කතා කරන වෙනස්ම විදිහේ ක්‍රයිම් ථ්‍රිලර් එකක්. මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලට ඔයාලගේ ඇස් පෙනීමයි ඔයාලගේ හෘද සාක්ෂියයි අතරින් එකක් තෝරගන්න උනොත් ඔයාලා තෝරගන්නේ මොකද්ද? කතාවේ ඉන්නේ රවි. එයාගේ ලෝකීය දවසින් දවස පොඩි වෙවි අඳුරු වෙවි යනවා. මොකද එයාට තියෙනවා ටනල් විෂන් කියන දුර්ලභ ලෙඩේ. ඒ කියන්නේ එයාට පේන්නේ හරියට බටේකින් බලනවා වගේ පොඩි රවුමක් විතරයි. මේක සම්පූර්ණයෙන්ම සනීප කරන්න ලොකු ඔපරේෂන් එකක් කරන්න ඕනේ. ඒත් ඒකට සල්ලි හොයාගන්න විදිහක් නැතුව එයා ඉන්නේ සම්පූර්ණයෙන්ම අසරණ වෙලා. හැබැයි දවසක් උදේ එයා ඇහැරෙද්දි එයාගේ ජීවිතේ කන පිට පෙරලෙනවා.
එයාගේ අපාර්ට්මන්ට් එකේම හිටපු ගෑනු ළමයෙක්ව කවුරු හරි මරලා දාලා. හැමෝම හොයන්නේ සාක්ෂි. හැමෝම හොයන්නේ මිනිමරුවව. මෙන්න කතාවේ ඔයාව ගල් කරවන තැන. රවිගේ අර ඇස්වල තියෙන ලෙඩේ නිසාම එයාට මේ මිනිමරුම කරපු කෙනාව අහම්බෙන් වගේ පේනවා. හැබැයි සම්පූර්ණයෙන්ම නෙවෙයි. එයා දකින්නේ මුළු චිත්‍රයෙන් පොඩි කෑල්ලක් විතරයි. දැන් රවි ඉන්නේ ලොකුම තීරණයක් ගන්න ඕන තැනක. එක පැත්තකින් එයාට පුරුවන් පොලිසියට ඇත්ත කියලා කිසිම දෙයක් නැතුව ආයෙත් අර අඳුරු ලෝකෙටම යන්න. අනිත් පැත්තෙන් එයාට පුරුවන් එයා දැකපු දේ පාවිච්චි කරලා මිනිමරුවව බ්ලැක්මේල් කරලා Tamanගේ ඔපරේෂන් එකට සල්ලි හොයාගන්න. එක පැත්තකින් Tamanගේ හෘද සාක්ෂිය, අනිත් පැත්තෙන් Tamanගේ ඇස් දෙක. එයා තෝරගන්නේ මොකද්ද? හිතමු එයා සල්ලි තෝරගත්තා කියලා. හැබැයි ලේ ගැවුණු සල්ලි වලින් කරන ඔපරේෂන් එකකින් එයාට ඇත්තටම ලෝකය පැහැදිලිව දකින්න පුරුවන් වෙයිද? නැත්නම් මෙයාගේ හෘද සාක්ෂිය එයාව හැමදාම හොල්මන් කරයිද? මේ අභිරහස ගැන දැනගන්න මේ ෆිල්ම් එක Prime Video සහ YouTube වලින් බලන්න. අංක 3 GV. ඔයාලා හැමෝම මනි හයිස්ට් එකේ ප්‍රොෆෙසර්ට පිස්සුවෙන් වගේ ආදරය කරා නේද? එයාගේ ප්ලෑන් වලට, එයා හිතන විදිහට. එහෙනම් මෙන්න ඉන්නවා සවුත් ඉන්දියාවේ ප්‍රොෆෙසර්. හැබැයි මෙයා සෙල්ලම් කරන්නේ නීතියත් එක්ක විතරක් නෙවෙයි. මුළු විශ්වයේම තියෙන කර්මය කියන නීතියත් එක්ක. කතාවේ ඉන්නේ සරවණන්. එයා නිකම් තරුණයෙක් නෙවෙයි. එයා ගොඩක් බුද්ධිමත්. ඒත් ජීවිතේ හිර වෙලා ඉන්න කෙනෙක්. එයා විශ්වාස කරනවා සමතුලිතතාවය කියලා දෙයක් ගැන. ඒ කියන්නේ අපි වැරදි දෙයක් කරොත් ඒකෙන් බේරෙන්න නම් අපි ඒ වැරද්දට හරියන්න තවත් දෙයක් කරන්න ඕනේ. ඉතින් එයා මාස්ටර් ප්ලෑන් එකක් ගහනවා ගෙයක් මංකොල්ල ගන්න. හැබැයි එයාගේ ප්ලෑන් එකේ තියෙන සල්ලි අරන් පැනලාන එක ගැන විතරක් නෙවෙයි. එයා හොයලා බලනවා ඒ ගෙදර අයිතිකාරයා ඒ සල්ලි හම්බ කරලා තින්නේ කොහොමද කියලා. එයා හොයා ගන්නවා අර මිනිස්සයත් ඒ සල්ලි හොරකම් කරපු කෙනෙක් කියලා. ඉතින් සරවණන් හිතනවා හොරාගෙන් හොරකම් කරාම කර්මය බැලන්ස් වෙනවා. මට මුකුත් වෙන්නේ නැහැ කියලා. මෙන්න කතාවේ ඔළුව අවුල් වෙන තැන. එයාගේ ප්ලෑන් එක 100%ක්ම සාර්ථක වෙනවා. පොලිසියට කිසිම හොඩුවාවක් නැහැ. එයාට සල්ලි ලැබෙනවා. හැමදේම ඉවරයි. හැබැයි ඇත්ත කතාව පටන් ගන්න එතනින්. සොරකමින් පස්සේ සරවණන්ගේ ජීවිතේ අමුතු අහඹු සිදුවීම් වෙන්න පටන් ගන්නවා. එයා සල්ලි හොරකම් කරපු ගෙදර මිනිස්සයාගේ ජීවිතේ වෙච්ච දේවල්ම ඒ විදිහටම ඒ පිළිවෙලටම සරවණන්ගේ ජීවිතෙත් වෙන්න පටන් ගන්නවා. හරියට එයා වෙන කෙනෙක්ගේ ජීවිත කතාවක් ආයෙමත් රංගපානවා වගේ. එයාට තේරෙනවා එයා හිර වෙලා ඉන්නේ එයාට පාලනය කරන්න බැරි කර්ම චක්‍රයක කියලා. එයාගේ පරිපූර්ණ සැලැස්ම ඇත්තටම පරිපූර්ණ නැද්ද? එයා නොදැනුවත්ම වෙන කෙනෙක්ගේ අසාර්ථක වුණු ඉරණමක් කොපි කරමින් ඉන්නවද? මේ කර්ම චක්‍රයෙන් එයාට ගැලවෙන්න පුරුන් වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඔයාලා මේ සුපිරිම ෆිල්ම් එක Prime Video සහ YouTube වලින් බලන්නම ඕනේ. අංක 2 සූක්ෂමදර්ශිනී. හරි, ඊළඟට අපි බලන්න යන්නේ ඔයාලව පුටුව අගටම ඇදලා ගන්න හුස්ම ගන්න තමදක් කරන සුපිරිම සර්වයිවල් සස්පෙන්ස් ෆිල්ම් එකක්. මම ඔයාලගේ මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලගේ ගෙවල් ළඟ ඉන්න අසල්වැසියෝ දිහා හොරෙන් බලලා මොකද්ද මේ මිනිස්සයා ඇත්තටම කරන්නේ කියලා ඔයාලගේ කවදා හරි හිතලා තියෙනවද? කතාවේ ඉන්නේ ප්‍රියා. වෙන කෙනෙක්ගේ ජීවිතේට ඉබිකම් කරන එක විනෝදාංශය කරගත්තු හැමදේම ගැන සැකෙන් බලන ගෑනු ළමෙක්. ඉතින් එයාලගේ ගෙවල් ළඟට මැනුවල් කියලා අලුත් අමුතුම විදිහේ මිනිස්සෙක් පදිංචියට ආවම ප්‍රියාගේ මේ විනෝදාංශය තවත් වැඩි වෙනවා. මොකද මේ මිනිස්සයා හරිම අමුතුයි. එයා තනියම ජීවත් වුණාට දවස ගානේ 10 දිනකට විතර කන්න වෙනවා. රෑ ජාමෙන් ලොකු පෙට්ටි ගෑ තුලට ගේනවා. ඊමදිවට එයාගේ ගේ තුල තියෙන එක කාමරයක් සම්පූර්ණයෙන්ම සවුන්ඩ් ප්‍රූෆ් කරලා තියෙන්නේ. ඉතින් ප්‍රියාගේ කුතුහලය දරා ගන්නම බැරි තැන එයා දවසක් මේ මැනුවල් ගෙදර නැති වෙලාවක් බලලා හොරෙන්ම එයාගේ ගේ තුලට රිංග ගන්නවා. එයා කෙලින්ම යන්නේ අර සවුන්ඩ් ප්‍රූෆ් කරපු කාමරයට. හැබැයි එයා ඒ කාමරේ දොර ඇරියම දකින්නදී එයාගේ මුළු ලෝකෙම කඩාගෙන වැටෙනවා. ඒක නිකම් කාමරයක් නෙවෙයි. ඒක හරියට පොඩි රසායනාගාරයක්. නැත්නම් මිනිස්සුන්ව කෑලි වලට කපන තැනක් වගේ. මෙන්න කතාවේ ඔයාව හිරිවට්ටනම තැන. ප්‍රියා මේ දේවල් දැක්කට බයෙන් වෙවුල ඉන්නකොටම එයාට තේරෙනවා මැනුවල් ආයෙත් ගෙදර ඇවිත් කියලා. හැබැයි ප්‍රියා නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ මැනුවල් කියන්නේ එයා හිතනට වඩා ගොඩක් බුද්ධිමත් භයානක කෙනෙක් කියලා. එයා මොලේ ධම්ම දැනගෙන ඉඳන තියෙනවා ප්‍රියා එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. දැන් මේ ගෑ තුලේ ප්‍රියායි මේ සයිකෝ මිනිස්සයයි විතරයි. දඩයක් කාර්ය වෙන්න ගියපු ප්‍රියා දැන් දඩේම බවට පත් වෙලා ඉවරයි. එයාට මේ ගෙදරින් පැනලා යන්න පුළුවන් වෙයිද? මේ IMDb 7.9 එක රේටිංగ్ එකක් තියෙන ඔළුව කරකවන ෆිල්ම් එක ඔයාලට Hotstar platform එකෙන් බලන්න පුළුවන්. අංක 1 එවරු. හරි. දැන් තමයි වෙලාව. අද ලිස්ට් එකේ ඉන්න රජා ගැන කතා කරන්න. 2019 අවුරුද්දේ ආපු IMDb 8.1ක සුපිරි මිස්ට්‍රි ත්‍රිලර් වලින් එකක් තමයි මේ. මේ ෆිල්ම් එක ඉවරුනාම ඔයාලට ඔයාලවම විශ්වාස නැති වෙයි. කතාව පටන් ගන්නේ මෙහෙමයි. සමීරා කියන්නේ ලොකු බිස්නස් කරන සාර්ථක කාන්තාවක්. දවසක් රෑ එයාගේ හොටල් කාමරේදී DSP, ඒ කියන්නේ ඉහළ පොලිස් නිලධාරියෙක් මැරිලා ඉඳලා හම්බ වෙනවා.
සමීරා කියන්නේ එකම කතාවයි. එයා මාව දූෂණය කරන්න හැදුවා. මම මාව බේරගන්න එයාව මැරුවා. කතාව ඉවරයි වගේ නේද? නෑ. කතාව පටන් ගත්ත විතරයි. මේ කේස් එකෙන් සමීරව බේරගන්න එන්නේ වික්‍රම්. හැබැයි මෙයා නිකම් පොලිස්කාරයෙක් නෙවෙයි. මෙයා දූෂිත සල්ලි වලට ඕනම දෙයක් කරන කේස් හදලා දෙන කෙනෙක්. එයා සමීරට කියනවා ඔයාට බේරෙන්න ඕන නම් මට ඇත්තම ඇත්ත කතාව කියන්න ඕනේ. එක බොරුවක්වත් නැතුව. මෙන්න කතාවේ ඔයාව පුටුවෙන් කෙලින් කරවන තැන. සමීරා එයාගේ කතාව කියන්න පටන් ගත්තම වික්‍රම් මේ කතාවේ තියෙන බොරු එකින් එක අල්ල ගන්නවා. එයා ප්‍රශ්න කරනවා. "ඇයි ඔයා එදා රෑ ඒ හොටෙල් එකේ හිටියේ? ඇයි ඔයාට විතරක් තුවාල නැත්තේ? ඇත්තටම එදා රෑ ඒ කාමරේදී වුණේ මොකක්ද?" හැබැයි කතාවේ ඔළුවම විකාර වෙන ට්විස්ට් එක එන්නේ එතනත් නෙවෙයි. වික්‍රම එකපාරටම මේ කතාවට කිසිම සම්බන්ධයක් නැති අතුරුදහන් වෙච්ච තරුණ කොල්ලෙක්ගේ කතාවක් මේකට ගාව ගන්නවා. එයා සමීරාගෙන් අහනවා ඔයා මේ කොල්ලව දන්නවද කියලා. එතනින් පස්සේ පටන් ගන්නේ නිකම් ප්‍රශ්න කිරීමක් නෙවෙයි. ඒක හරියට බොරු චෙස් ගේම් එකක් වගේ. සමීරා එක බොරුවක් කියනවා. වික්‍රම මේ බොරුව ඇත්තකින් කඩනවා. වික්‍රම උගුලක් කටනවා. සමීරා ඒ උගුලෙන් බේරෙනවා. ටිකෙන් ටික අපිට තේරෙනවා මේ ආත්ම රක්ෂාව කියන කතාව පිටිපස්සේ තවත් මිනිමෙරුමක් තවත් ලොකු රහසක් හැංගිලා තියෙනවා කියලා. ඇත්තටම සමීරා කියන්නේ අසරණ වින්දිතයෙක්ද? නැත්තම් හැමෝම රවට්ටන දක්ෂ බොරුකාරියෙක්ද? මේ දූෂිත පොලිස්කාරයා වික්‍රම්ට ඇත්තටම ඕනේ සමීරව බේරගන්නද? නැත්තම් එයාටත් මේ කතාවේ හැංගුණු වෙනම අරමුණක් තියනවද? අන්තිම විනාඩි 15 වෙනකන් උලාලට හිතා ගන්න බැරි වෙයි. ඇත්තටම මේ කතාවේ වැරදිකරුවා කවුද? වින්දිතයා කවුද කියලා. මේ සුපිරිම ෆිල්ම් එක උලාලට ප්‍රයිම් වීඩියෝ ප්ලැට්ෆෝම් එකෙන් බලන්න පුළුවන්. අනිවාර්යෙන්ම බලන්න. ෆිල්ම් විතරක් බැලුවම මදි අයට. හරි මම දන්නවා ලිස්ට් එක ඉවරයි කියලා. හැබැයි වීඩියෝ එක තාම ඉවර නෑ. මේක හරියට සුපිරි ආහාර වේලකට පස්සේ දෙන අතුරුපස වගේ. පැය දෙකක ෆිල්ම් එකකින් සෑහීමකට පත් වෙන්න බැරි කතාවක් ඇතුළටම කිමිදිලා ඒ චරිතත් එක්කම ජීවත් වෙන්න ආසයට. මෙන්න මම ගෙනාව සුපිරිම ටීවී සීරීස් දෙකක්. නොවෙම්බර් ස්ටෝරි. ඔයාලගේ තාත්තා ඔයාලා ඉස්සරහම මිනි මැරුමක වැරදිකරුවා වගේ පෙනී හිටියොත් ඒ එයාට ඒ ගැන වචනයක්වත් මතක නැත්නම් ඔයාලා මොකට කරන්නේ? ඔයාලා යාව විශ්වාස කරනවද? නැත්නම් නීතියට ඉඩ දෙනවද? මේක තමයි අනුගේ කතාව. එයාගේ තාත්තා ගණේෂන් කියන්නේ කාලයක් රටම දන්න කියන අපරාධ කතා ලියපු ලේඛකයෙක්. හැබැයි දැන් යාට තිනවා ඇල්සයිමර්ස්. ඒ කියන්නේ හැමදේම ටිකෙන් ටික අමතක වෙන ලෙඩක්. දවසක් එයාලගේ පරණ අතෑරලා දාපු ගෙදරක මිනිමරුමක් වෙනවා. පොලිසිය අතරට යද්දි ගණේෂන් ඉන්නේ අර මල සිරුරත් එක්ක. හැබැයි එයාට කිසිම දෙයක් මතක නැහැ. හැබැයි කතාවේ ඇඟ හිරිවැටෙනම තැන තමයි අනු එයාට තාත්තව බේරගන්න සාක්ෂි මකන්න හදද්දි එයාට හම් වෙනවා එයාගේ තාත්තා ඇත්තටම මේ මිනිමෙරුමට සම්බන්ධයි කියලා හිතන්න පුළුවන් දේවල්. එයාගේ තාත්තා ලියපි පරණ කතාවකුයි මේ මිනිමෙරුම අතර තියෙන අමුතු සම්බන්ධයක් එයා හොයාගන්නවා. එයාගේ තාත්තා ඇත්තටම අහිංසක ලෙඩෙක්ද? නැත්නම් එයාගේ ලෙඩේ පිටිපස්සේ හැංගිලා ඉන්න දක්ෂ මිනිමරුවෙක්ද? තමන්ගේම තාත්තා ගැන තමන්ටම සැක හිතෙන්න ගත්තොත් මේ ඔළුව අවුල් කරන කතාව ඔයාලට ජියෝ ෆිනමා සහ හොට්ස්ටාර් වලින් බලන්න පුළුවන්. රානා නායිඩු අම්මෝ මේක නම් පවුලේ අයිත් එක්ක බලන්න තියා හිතන්නවත් එපා. මේක 18+ content කුණු හර්ප adults only scenes bit එකටම පුරවපු රෝ සීරීස් එකක්. රානා නායිඩු කියන්නේ බොලිවුඩ් the wolf. ඒ කියන්නේ බොලිවුඩ් ලොකු සෙලිබ්‍රිටිස් ලගේ ප්‍රශ්න. එයාලගේ හොර සම්බන්ධකම්, මිනිමෙරුම්, මද්ද්‍රව්‍ය මේ හැම ජරාවක්ම අස් කරන කෙනා තමයි රානා. එයාට බැරි දෙයක් නැහැ. එයා තමයි බොලිවුඩ්ගේ අඳුරු රහස්වල මුරකරු. හැබැයි අනිත් අයගේ ප්‍රශ්න විසඳන මේ රානට එයාගේ ජීවිතයේ ලොකුම ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ඒ ප්‍රශ්නේ තමයි එයාගේ මේ තාත්තා. රානා එයාගේ තාත්තට වෛර කරනවා. ඒකට හේතුවක් තියෙනවා. මෙන්න කතාවේ හැමදේම කන පිට පෙරලන තැන. අවුරුදු ගාණක් හිර හිටපු එයාගේ තාත්තා නාගා ඉරෙන් නිදහස් වෙලා එනවා. එයා ආවට පස්සේ රානාගේ පවුල ඇතුලේ හැංගිලා තිබුණ එයාගේ ළමා කාලම විනාශ කරපු අඳුරු පිළිකුළු සහගත රහස් එකින් එක එළියට එන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා රානා ඇයි එයාගේ තාත්තට මෙච්චර වෛර කරන්නේ කියලා. පිටතින් පේන මේ ශක්තිමත් රානා ඇතුලේ ඉන්න පොඩි අසරණ ළමයාව එළියට ගෙන එයාගේ තාත්තට පුළුවන් වෙනවා. මේ තාත්තයි පුතයි අතර තියෙන වෛරය සටන කොහෙන් කෙලවර වෙයිද? මේ පිස්සු හෙදන සීරීස් එකේ සීසන් 2ක්ම ඔයාලට Netflix එකෙන් බලන්න පුළුවන්. තනියම බලන්න මම ආයෙත් මතක් කරනවා. ඉතින් ඔන්න ඕක තමයි අද මම ඔයාලට අරගෙන ආපු සුපිරිම සවුත් ඉන්දියන් ෆිල්ම් සහ සීරීස් ලිස්ට් එක. ඔයාලා මේ වයින් බලපු ෆිල්ම්ස් මොනවද? බලන්න ආස හිතුණු ෆිල්ම්ස් මොනවද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් සුපිරි වීඩියෝස් බලන්න නම් Movie Ship channel එක subscribe කරලා තියාගන්න. මම ඔයාලට හැමතිස්සෙම qualityම ෆිල්ම්ස් ගැන විස්තර අරගෙන එනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා.